Hi girls. අද මම මේ වීඩියෝ කාලට අරගෙන ඉන්නේ මගේ ෆේවරිට්ම ලිප් කොම්බෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම අද අඳින්න හිතාගෙන ඉන්නේ ඔරේන්ජ් කලර් ඩ්‍රෙස් එකක්. ඉතින් ඔරේන්ජ් කලර් ඩ්‍රෙස් එකකට මැච් වෙන පර්ෆෙක්ට්ම ලිප් කොම්බෝ එක මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් මම නිතරම ඇප්ලයි කරන කලර් එකක් තමයි මම අද ඇප්ලයි කරන්නේ. ඉතින් මේ දෙක බලන්න මේ කලර්ස් දෙක ඔයාලට මම ගන්න තැන් හැමදේම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් මම අද පාවිච්චි කරන ලිප් ලයිනර් එකයි ලිප් කලර් එකයි තමයි මේක හුදා බියුටි බ්‍රෑන්ඩ් එක. ඇත්තට මේක ඔරිජිනල් පෙන්සිල් එකක් නෙවෙයි, මේක සෙකන්ඩ් ක්වොලිටි එකක්. බට් හොඳටම ලස්සනට ඇප්ලයි වෙනවා මේක. නම්බර් එක 405 හුදා බියුටි බ්‍රෑන්ඩ් එක. එතකොට මේක ගෝල්ඩන් රෝස් ලිප්ස්ටික් එක. මේක මගේ ෆේවරිට්ම ලිප් කලර් එකක්. ඉතින් මේකේ නම්බර් එක 118. මේකේ නම්බර් එක 118. ඊට අමතරව ගෝල්ඩන් රෝස් කියන්නේ මගේ කොහොමත් ෆේවරිට්ම ලිප්ස්ටික් එක. ඉතින් මේ බලන්න මගේ ළඟ ගොඩාක් ෂේඩ්ස් තියෙනවා. ගෝල්ඩන් රෝස් එකේ මේ ඔක්කොම පින්කිෂ් වගේ යනවා, මේක බ්‍රවුන් වෙනවා, මේක ටිකක් ඔරෙන්ජ් ලුක් එක වගේ තියෙනවා. හරි. ඉස්සර වෙලාව මම මේකෙන් අවුට්ලයින් එක ඇඳ ගන්නවා. ඊට පස්සේ ලිප් ලයින් එක තින්වට ඇඳගත් එක මම චුට්ටක් මොහත් කරනවා. ඊට පස්සේ මම ලිප්ස්ටික් එක ඇප්ලයි කරගන්නවා. ලිප්ස්ටික් එක ඇප්ලයි කරගෙන අපහු පාරක් මේ ලයිනර් එකෙන් වටේ චුට්ටක් ස්මජ් කරගන්න, ලයින් එක වැඩිය පේන්නේ නැති වෙන්න. හොඳයි. මම දැන් ඇප්ලයි කරගෙන ඉවරයි ලිප්ස්ටික් එක. ඉතින් මෙන්න මේ කලර්ස් දෙක මාරම ලස්සනට මැච් වෙනවා. ඔයාලගේ ලිප්ස් ටිකක් ලොකුයි නම් ලස්සනට මේකෙන් අවුට්ලයින් එක ඇඳලා මේක ඇප්ලයි කරන්න. ඔයාලගේ ලිප්ස් පොඩි නම් ගොඩාක් ලයින් එක පේන්න අඳින්න එපා. යන්තම් ලයින් එක ඇඳලා ඊට පස්සේ මේ කලර් එක ඇප්ලයි කරන්න. මාරම ලස්සන ඔරෙන්ජ් කලර් එකක් තියෙන. මේකේ නම්බර් එක ගෝල්ඩන් රෝස් 118. එතකොට මේ ලයින් එකේ නම්බර් එක හුදා බියුටි 405. මේ දෙක මාරම හොඳ කම්බිනේෂන් එකක්. ඉතින් තව මගේ ෆේවරිට් ලිප් කොම්බෝස් තියෙනවා. මම ඉස්සරහ වීඩියෝ වලින් ඔයාලට ඒවත් අරගෙන එන්නම් කොහොමද ලස්සනට මේ කලර්ස් මැච් කරන්න කියලා.